ඒතර යුද්ධය තිබුණේ කොහෙද? යුද්ධය තිබුණේ මේ රට ඇතුලේ. මේ රටේ තමයි බෝම්බ ගැහුවේ. මේ රටේ තමයි මිනිස්සු මැරුවේ. ඒතර මහින්ද මහත්තයා කාලේ එහෙනම් තෙල් එක යවන්න එපා රොකට් එක වගේ ඇරියේ නෑනේ. තෙල් මිල තිබුණේ බොහොම අඩු බිලකටනේ. අනේ යුද්ධෙන් හින්දා මුකුත් කරන්න බෑ. අනේ දෙයියනේ වෙන රටක නම් යුද්ධයක් නම් ඇති වෙන්න එපා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අවුරුදු 30ක යුද්ධයක් තීච්ච රට බාරගත්තේ 2005. 2005 බාරගෙන මොකක්ද එතුමා කරේ? 2009 මේ යුද්ධය අවසන් කරලා දුන්නා මේ රටේ මිනිස්සු. ඒතර යුද්ධය තිබුණේ කොහෙද? යුද්ධය තිබුණේ මේ රට ඇතුලේ. මේ රටේ තමයි බෝම්බ ගැහුවේ. මේ රටේ තමයි මිනිස්සු මැරුවේ. මේ රටේ තමයි ආර්ථිකය කඩා වැටුනේ. ඒතර මහින්ද මහත්තයා කාලේ එහෙනම් මේ රටේ යුද්ධයක් තිබුණා කියලා මහින්ද මහත්තයා තෙල් එක යවන්න එපා රොකට් එක වගේ ඇරියේ නෑනේ. තෙල් මිල තිබුණේ බොහොම අඩු බිලකටනේ. හැබැයි දැන් යුද්ධය තියෙන්නේ කොහෙද? යුද්ධය තියෙන්නේ ඇමරිකාවයි ඊරානයයි ඊශ්‍රායලය අතර යුද්ධය තියෙන්නේ. අපි ගහන බෝම්බයක් දැකලත් නෑ. වෙන්නේ මොනවද කියලා දැකලත් නෑ. යකෝ ඒ යුද්ධය අල්ලගෙන කියනවා මෙන්න මේ කෙලගෙන යනවා තෙල් වලට. දැන් මොන මගුල කිව්වත් කියන්නේ මොකක්ද ආණ්ඩුවේ? අනේ යුද්ධෙන් හින්දා මුකුත් කරන්න බෑ. අපි යුද්ධෙන් හින්දා. වැරදිලාවත් එහෙම දැන් තව රටවල් දෙකක විතර යුද්ධයක් ගියොත් එහෙම ලංකාවේ නන්නත්තරයි බඩ කපාගෙන තමයි මැරෙන්න වෙන්නේ. කාලා ඉවරයි. දැන් වෙලාවට මේ තාම රටවල් දෙකක් අතර. අනේ දෙයියනේ වෙන රටක නම් යුද්ධයක් නම් ඇති වෙන්න එපා. කොහොද මේ ඩොලර් එකට මොකද වෙන්නේ? ඩොලර් එක දැන් නිකන් අර මේ හරියට බෝලේ යට ගහනවා වගේ. රබර් බෝලේ යට ගහනවා අතට එනවා. ආයි එනවා. උඩ යනවා යට යනවා. උඩ යනවා යට යනවා. මේ કૃතිම විදියට මේ ඩොලර් එක පාලනය කරන්න හදන්නේ. ඉතින් මේ કૃතිම විදියට පාලනය කරන්න ගිහිල්ලා වෙන්නේ තව නැති අමාරුවක වැටෙන එකක්.